මේ මල්ලි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේ අර කවුද කේල් කොට්ටෝරුවේ කිව්වා ඉර කියන්නේ හුලම් බෝලයක් කියලා. ඇත්තේ මේ කියන්නේ මම නම් හිතන්නේ ඉර කියන්නේ මේ පෘථිවිය වගේ මේ පස්සනම් මරන් ඉවෙන් හැදිච්ච මේ බෝලයක් කියලා. ඔයා මොකද්ද කියන්නේ? ඌමාව අන්දන්න කිව්වත් දන්නේ නෑ නේද? අනේ කියන්නකෝ බලන්න. ඒ කේල් කොට්ටෝරුව හරියයි. මොකද කියනවා නම් ඉරේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 5500ක් විතර වෙනවා. එතකොට අභ්‍යන්තර උෂ්ණත්වය සෙල්සියස් අංශක මේ මිලියන 15ක් විතර වෙනවා. ඉතින් පෘථිවියේ අපි දැනට දන්න තාපාංකය සහ ද්‍රවාංකයේ වැඩිම මූලද්‍රව්‍ය වෙන්නේ කාබන් වල බහුරු ව්‍යාකාරයක් වන දියමන්ති. ඒකේ තාපාංකය සෙල්සියස් අංශක ආසන්න වශයෙන් 4827ක් වගේ. ද්‍රවාංකය 3550ක් වගේ. එතකොට ඉරේ මතුපිට උෂ්ණත්වය 5500ක් වෙනවා. ඒ කියන්නේ දැන් ඉරේ දියමන්ති තියුණත් දියමන්ති තියෙන්නේ වාෂ්ප ආකාරයට. ඉතින් ඉරේ තියෙන මොනම සංයෝගයක් තියුණත් ඒක තියෙන්නේ වාෂ්ප ආකාරයෙන්. ඒ කියන්නේ වායු අවස්ථාවේ. ඒ කියන්නේ ඉර තනිකර තියෙන්නේ වායු අවස්ථාවේ තියෙන කුලම් බෝලයක්. අනිත් එක ඉරේ 73%ක්ම තියෙන හයිඩ්‍රජන් වායුව. 25%ක් හීලියම් තියෙනවා. ඉතිරි 2% අනිත් ඒවා කාබන්, සල්ෆර් අන්න ඒ වගේ ඒවා. ඉතින් ඒ කේල් කොට්ටුර කියපු කතාව ඇත්ත. සිරාවට ඒකත් ඇත්තනේ බං. ඉතින් මතු පිට උෂ්ණත්වය 5500ක් කියන්නේ ඉතින් නේ මොන මගුල තියුණත් ඕක ඉතින් වායු වෙලානේ ඇත්තේ. මම මේක කියන්නේ මේ බලන් ඉන්න අක්කලා නංගිලා මල්ලිලා අයියලාට අපිට සබ්ස්ක්‍රයිබ් 1000 ගන්න තව මං හිතන්නේ 9997ක් වගේ තමයි ඕන. ඒකින්ද සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ වගේ ට්‍රැක පනින වීඩියෝ තවත් බලන්න ආසනම් ඔයා සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබන්න. ජය වේවා.